ආදරණීය දෙමාපියනි, ආදරණීය දරුවනි, 8 9 10 11 ශ්‍රේණිවල ඉගෙන ගන්න දරුවන්ට මේ පණිවිඩය අතිශයින්ම වැදගත්. ඒ නිසා මේ වීඩියෝ එක ඉවර වෙනකම් මේ පණිවිඩය හොඳින් අහගන්න. ඔබට පේනවා බෝඩ් එකේ තියෙනවා හිස්තැන් තියෙන වාක්‍ය තුනක්. මේ වාක්‍ය තුනට මම දෙන්න යනවා relative pronouns තුනක්. මම දෙන්න යන relative pronouns තමයි which, that සහ who කියන relative pronouns. The girl ගෑනු ළමයා is standing there. අතන හිටගෙන ඉන්න. මට කියන්න ඕන මේක අතන හිටගෙන ඉන්න ගෑනු ළමයා. මම මෙන්න මේ අදහස දෙන්න relative pronoun එකකින් මේ කොටස් දෙක සම්බන්ධ කරනවා. The girl who is standing there. අතන හිටගෙන ඉන්න ගෑනු ළමයා. දෙවෙනි වාක්‍යයටම එනවා. The car එක. I bought මම මිලට ගත්තු is blue. මට මේක කියන්න ඕන මම මිලට ගත්තු කාර් එක නිල් පාටයි. මම relative pronoun එකක් ගන්නවා මෙතනදී. The car which I bought is blue. මෙතනට that ගන්නත් පුළුවන්. which වෙනුවට that ගන්න පුළුවන්. The cake I ate was delicious. The cake එක I ate මම කෑවා. මට කියන්න ඕන මම කාපු කේක් එක. මෙන්න මම relative pronoun එකක් ගන්නවා that. The cake that I ate was delicious. මම කාපු කේක් එක රසවත්. ඔබට පැහැදිලි මෙන්න මේ relative pronouns කියන ව්‍යාකරණ කොටස අතිශයින්ම වැදගත් රචනා ලිවීම වගේම ඉංග්‍රීසි භාවිතයේදී. එහෙමනම් මේ relative pronouns වෙනුවෙන් ආදරණීය දරුවන්ට මම ගේනවා නොමිලේ සම්මන්ත්‍රණයක්. මේක පැය 4ක සම්මන්ත්‍රණයක්. නිබන්ධන සියල්ලම නොමිලේ, සම්මන්ත්‍රණය නොමිලේ. ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් මෙන්න මේ කියන ආයතනවල. මහර සිසත්වින් අධ්‍යාපන ආයතනය සහ මාකොළ නැනපියස අධ්‍යාපන ආයතනය. වැඩි විස්තර දැනගන්න ඉක්මනින්ම මේ අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. අනිවාර්යයෙන්ම මේ ලෙසන් එක ඉගෙන ගන්න ඔබ සම්බන්ධ වෙන්න මේ සම්මන්ත්‍රණ දෙකකින් එකකට. බොහොම ස්තුතියි.